හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකේදී මම කිව්වා ඊශ්‍රායල් වල කෙයා ගිවින්ද ලේසි UK වල කෙයා ගිවින්ද ලේසි කියන එක ගැන කියන්නම් කියලා. ඉතින් අද මට පැය 6ක ඩියුටියක් තිබුණේ. ඉතින් පැය 6 ඩියුටිය ඉවර වෙලා මම දැන් ටිකකට කලින් ඇවිල්ලා මට හිතුණා වීඩියෝ එක කරලා දාන්න ඕනේ කියලා. මම මුලින්ම කියන්න ඕනේ මම මේ මට ලැබිච්ච අත්දැකීම් වලින් කියන්නේ මම දන්නේ නැහැ අනික් අයගේ අත්දැකීම් ගැන. සමහර විට මම මේ කියන දේවල් තව කෙනෙක්ගේ අත්දැකීම් එක්ක බොරු වෙන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ. මම කියන්නේ මට සාපේක්ෂව. ඒ හින්දා මම මේ පාට්ටපල් බොරු කියනවා කියලා හිතන්න එපා. මම මුලින්ම ගියේ ආච්චි කෙනෙක් ළඟට ඊශ්‍රායල් වල. ඒ ආච්චිට ආච්චිගේ කැන්සර් එකක් තිබුණේ. මට ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. ආච්චි ඇත්තටම ආච්චි හරිම කෙට්ටු ආච්චි කෙනෙක්. ඒක නිසා කියන්නේ ඒ ආච්චි හරිම හොඳයි අනික. ආච්චිට හැමදාම රෑ 8ට ඉන්ෆියුෂන් පම්ප් එකෙන් බෙහෙත් එකක් යනවා. රෑ එළි වෙනකල්ම මේ බෙහෙත් එක යනවා. ඉතින් මට හැමදාම රෑ 8ට එයා කැනියුලාවක් දාලා තියෙනවා. ඒ කැනියුලා එකෙන් කනෙක්ට් කරලා මම මේ මැෂින් එක හදලා රෑ කියන්නේ පැය 12කට ඒ බෙහෙත් එක හදන්න ඕනේ. උදේ 8ට තමයි ගලවන්නේ. ඉතින් මේ රෑ 8ට දැන් ආච්චි නිදා ගන්නනේ. ආච්චි නිදා ගන්න සමහරට අත හැරිලා මේවා වෙලා මැෂින් එක එලාම් කරනවා. එතකොට මම කියන්නේ මට රෑට නිදා ගන්න පුළුවන්. නමුත් නිදා ගන්න බෑ හරියටම. මොකද අර මැෂින් එක කොයි වෙලේ නතර වෙයිද කියන එක හිතට බයයි හින්දා මම ඇත්තටම නිදාගත්තේ නෑ මේ මාස 3ේදී. ගොඩක් දුරට ඇහැරලා හිටියේ. එක තප්පරෙන් කියන්නේ නිින්ද යනවා. නිින්ද ගියත් එක තප්පරෙට පළවෙනි බීප් බීප් හඬ ඇහෙනකොටම මම ඇඳෙන් බැහැලා දුවගෙන ගිහින් ආච්චිගේ කාමරේ මැෂින් එක හදනවා. ඉතින් ඒ විදිහ තමයි මම වැඩ කරේ. මාස 3න් ආච්චි නැති වුණා. ඒතර ආච්චි දවල්ටත් නිදා ගන්න ගොඩක් දුරට. එයා කණ්ඩ නාන්න ඒවට හරිම කම්මැලි. ඉතින් මට කරන්න තිබුණ ආච්චිව ඒ කණ්ඩ දෙන්න ඕනේ. තේක හදලා දෙන්න. එතකොට එයාව නාවන්න ඒ වගේ දේවල් තමයි ඉතින් තිබුණේ. ආච්චි නැති වුණාට පස්සේ මම සීයා කෙනෙක් ළඟට ගියේ. ඒ සීයා කෙනෙක් ළඟට යන්නත් සීයාගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා මාව ඉන්ටර්විව් කරන්න. ඉන්ටර්විව් කරලා තමයි ඒ සීයා ළඟට ගත්තේ. ඒ සීයා ඉංජිනේර කෙනෙක්. භාෂා 7ක් පුළුවන්. හොඳ ඩිමෙන්ෂියා එහෙම නැහැ. ෆුල් කැපැසිටි. ඒක නිසා හරිම හොඳයි. එයාට තිබුණ අවුල තමයි එයාගේ කොන්දු යට පෙළේ ඔපරේෂන් එකක් කරලා හින්දා එයාට ඇවිදින්න බැරි වුණා. මාව ගන්නකොට කියන්නේ සීයාගේ පුතාලා මාව ඉන්ටර්විව් කරන්න එනකොට සීයා හිටියේ හොස්පිටල් එකේ. එයා කිව්වා අපි අද ඉන්ටර්විව් කරලා ඔයාව තෝරගන්නවා. හැබැයි තව සතියකින් ජොබ් එක පටන් ගන්න වෙන්නේ. මොකද මගේ තාත්තා ඩිස්චාර්ජ් කරන්නේ මේ දවසට කියලා. මම කමන්න නැහැ කියලා ඊට පස්සේ මම කොහොම හරි ඒ ජොබ් එකට සම්බන්ධ වුණා. ඒ සීයා වෙනුවෙන් කරන්න තිබුණ හැමදාම උදේ 8ට එතකොට කෑමට පෙර කෑමට පසු බෙහෙත් දෙන්න තිබුණා. ඒ බෙහෙත් ටික දෙන්න ඕනේ. එතකොට කුපත් හොලින් එකට ගිහිල්ලා මම බෙහෙත් ටික 100ට මාසෙට හරියන බෙහෙත් ටික අරන් එන්න ඕනේ. සතියට හරියන shopping item ටික අපි ගිහින් ගන්න ඕනේ. ඒකවල සල්ලි දෙනවා මට. ක්‍රෙඩිට් කාඩ් එක හරි සල්ලි හරි දෙනවා. එතන මම ඒකෙන් ගන්න ඕනේ. 100ට කෑම ටික හදලා දෙන්න ඕනේ. 100ගේ ඇඳ හදන්න ඕනේ. 100 සතියකට සැරයක් විතර නානවා. ඒ නානකොට එයාට ඒ නාන්න ඒවා ටික ලෑස්ති කරලා මම දෙන්න ඕනේ. අනික් ටික 100ට තනියෙන් කරගන්න පුළුවන් ගොඩක් දේවල්. ওই ටික තමයි ඉතින් මට කරන්න තිබුණේ. UK වල ගත්තොත් එහෙම UK වල nursing home, residential home කියලා තියෙනවා. ඉතින් මම වැඩ කරන්නේ ඒ වගේ ඒ දෙකේම මම වැඩ කරනවා. nursing home දෙකක මම වැඩ කරනවා. residential home එක වැඩ කරනවා. nursing home එකකට ඇතුල් වුණාම අපි උදේ 8ට කියමුකෝ අපිට වැඩ පටන් ගන්නෙ. උදේ 8ට නම් වැඩ පටන් ගන්න අපි 8ට 10ක් තියලා අනිවාර්යෙන් කෙයා හෝම් එක nursing home එක ඇතුළට ඇතුල් වෙන්න ඕනේ. ඒ වෙලාවේදී අපි වැඩ පටන් ගන්න ඉස්සරින් එදා දවසට ඉන්න ස්ටාෆ් එක ඔක්කොම ටික එක තැනකට අපි එකතු වෙනවා. එකතු වෙලා එතනදී රෑ වෙච්ච දේවල් ටික හෑන්ඩ් ඕවර් කරනවා. ඒ හෑන්ඩ් ඕවර් කරාට පස්සේ ඒ වෙලාවේදී තමයි අපිට අදාළ රූම්ස් හරි ක්ලයන්ට්ලා ටිකක් හරි අපිට දෙනවා මේ දවසේදී ඔයාලා බලන්න ඕනේ මේ ක්ලයන්ට්ලා ටික කියලා. සමහර විට සමහර දේවල් ෆ්ලෝ තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේද වැඩ කරන්නේ, টොප් ෆ්ලෝ එකේද, මිඩල් ෆ්ලෝ එකේද කියලා දානවා. නැත්නම් රෙසිඩන්ට්ලාගේ රූම් වල නම් දානවා, නම්බර්ස් දානවා. එහෙම තියෙනවා.
ඉතින් එතනදී ඊට පස්සේ අපිව දාලා තියෙන ඒ රූම්ස් ටිකට ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. මට තිබුණ ලොකුම ප්‍රශ්න තමයි මම ඇත්තටම නර්සින් හෝම් වල වැඩ කරලා තිබුණේ නැහැ. ඒක නිසා මට තිබුණු ප්‍රශ්නේ මම නංගි කෙනෙක් ගිනුත් ඇහුවා මෙහි ඇවිල්ලා මුල්ම කාලේ මේ අනේ නංගි මට හරි බයයි නර්සින් හෝම් එකක් ඇතුළට ඇතුල් වුණාට පස්සේ මොකක්ද අපි මුලින්ම කරන්න ඕනේ කියලා. එහෙම අහලා තමයි මම ගියේ. දැන් මට අත්දැකීම් තියෙනවා මොනවද කරන්න ඕනේ කියන එක. ඇත්තටම අපි දැන් ක්ලයන්ට් කෙනෙක්ගේ රූම් එකකට යන්න කලින් කියන්නේ මෙහෙ කියන්නේ අපේ ලංකාවේ ගත්තාම කියන්නේ හොස්පිටල් කියන්නේ නර්සින් හෝම් එකක් කියලා කියන්නේ හොස්පිටල් එකක් කියලා කියමුකෝ. ඒ හොස්පිටල් එක වාට්ටුවක ලෙඩ්ඩු ගොඩක් ඉන්නවනේ. නමුත් UK වල එහෙම නෙමෙයි. එක ක්ලයන්ට්ගෙන් ක්ලයන්ට්ද රූම් තියෙනවා. එක රූම් එක පේෂන්ට් කෙනා ඉන්නේ. ඒ රූම් එකේ එයාට අවශ්‍ය කරන සියලුම දේ බාත්රූම්ද එයාගේ අවශ්‍ය කරන බඩු ඒ කියන්නේ එයාගේ සියලුම දේ ඒ රූම් එකේ තියෙනවා. ටෙලිවිෂන් අනම්මනම් ඒ හැමදේම. ඉතින් අපි කාමරයට ඇතුල් වෙද්දී අපි මුලින්ම කාමරේ දොරට තට්ටු කරලා කාමරයට ගිහිල්ලා එයාගේ නම කියලා good morning කියලා කියන්න ඕනේ. අපි පැහැදිලි කරන්න මේ සමහරුන්ට මතකයි අපේ නම් සමහරුන්ට මතක නැහැ. ඒතර මම කියන්නේ මම සක්කු මම ආවේ ඔයාව හොදවන්න දැන් මේ වෙලාව ඔයා කැමතිද හොදන්න කියලා අහන්න ඕනේ. සමහර සීයලාචිලා කැමති නැහැ මට තව නිදා ගන්න ඕනේ කියන. එතකොට අපි යාලව කියන්න ඕනේ ඔයාගේ දුව එනවා දුව පුතා එනවා ඔයාලව බලන්න. එතකොට ඇක්ටිවිටීස් තියෙනවා නම් ඒ ඇක්ටිවිටීස් එනවාද ඒ වගේ දේවල් කියලා එයාලව කොහොම හරි ඉතින් බලෙන් අපිට කියන්නේ එයා අකමැති තියද්දි අපිට නාවන්න මුකුත්ම කරන්න බෑ. කිසිම දෙයක් එයාට අකමැති නම් කරන්න බෑ. ඒක නිසා අපිට තියෙන එකම දේ එයාව කැමති කරගෙන තමයි එයාගේ දේවල් ටික කරන්න ඕනේ. ඉතින් එහෙම කියන සමහරු ගියපු ගමන් කැමති වෙනවා සමහරු කැමති වෙන්නේ අකමැති වුණොත් එහෙම එයාව එහෙමම දාලා අපි වෙන රූම් එකකට ගිහිල්ලා වෙන රූම් එකේ කැමති කෙනෙක්ගේ දේ පර්සනල් කෙයාර් කරලා තමයි ආපස්සට ඇවිල්ලා එයාව කරන්නේ. ඒත් අකමැති නම් අපිට වැඩි ඉහළින් ඉන්න එක්ක සීනියර් කෙයාර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැනේජර් වෙන්න පුළුවන්. ඒ දෙන්නට අපි ඉන්ෆෝම් කරන්න ඕනේ. මෙයා කැමති නැහැ හොදන්න. මෙයා රිෆියුස් කරනවා. අපි මොකක්ද ඊගවට කරන්න ඕනේ කියලා. එතකොට එහෙම වුණාම මේගොල්ලෝ ඇවිල්ලා ආයෙ කතා කරලා අපිට කැමති වුණොත් හොදනවා. නැත්නම් එහෙමම තියනවා. එහෙම තමයි කරන්න තියෙන්නේ. උදේ වැඩ පටන් ගන්න. ඉතින් එහෙම ඇතුල් වෙලා පටන් ගන්න නර්සින් හෝම් එකේ වැඩ පටන් ගත්තාම ආයෙ ඕෆ් වෙන වෙලාව වෙනකම් එක දිගට වැඩ. අපි ඒ වෙලාවදී කරන්න ඕන පර්සනල් කෙයාර් දෙන්න ඕනේ, පෑඩ් චේන්ජ් කරන්න ඕනේ. එතකොට ෆීඩ් කරන්න තියෙන කඩේට ෆීඩ් කරන්න ඕනේ. එතකොට සමහරු ඇඳෙන් පුටුවට එන්න කැමති, පුටුවෙන් ඇඳට යන්න කැමති. ඒ වගේ තියෙන ඒවා කරන්න ඕනේ. ඊට අමතරව টয়ලට් එක යන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් ඉතින් තියෙනවා. ඒ දේවල් කරන්න ඕනේ. නමුත් අපි ඊශ්‍රායල් වල ඉන්නේ එක ක්ලයන්ට් කෙනෙක් එක්කන් ඒ ක්ලයන්ට්ගේ සියලුම දේ අපි දන්නවා. එයාගේ රූටින් එකක් තියෙනවා. ඒ රූටින් එකට අනුව අපිට වැඩ කරන්න පුළුවන්. ඒක හරිම ලේසි. අයත් මං කියන්නේ හරිම ලේසි කියන්නේ මට හම්බෙච්ච රැකියා දෙක අනුව මම දන්නේ නැහැ අනික් ඒවා ගැන මට සාපේක්ෂව තමයි මේ කියන්නේ. නමුත් UK වල එහෙම නෑ. ඇත්තටම හරිම අමාරුයි. මම ඊශ්‍රායල් වල මගේ දවසේ පැය දෙකක් ඕන මම සීයාගේ වැඩ වෙනුවෙන් කැප කරලා තියෙනවා ඇති. ඉතුරු සියලුම අවර්ස් ටික මං වෙනුවෙන් තමයි මම කැප කරගත්තේ. කියන කරන්න මට වැඩක් තිබුණේ නැහැ. නමුත් මෙහෙ ඇවිල්ලා මේ කෙයා හෝම් එකට පැය 12 ඩියුටි එකට ගියාම ආපහු ඕෆ් වෙන්නේ බාගෙට අපි මැරිලා. කියන්නේ එක පැයයි අපිට දෙන්න බ්‍රේක් එක. ඒ නයිට් එක ගත්ත එහෙම තමයි. නයිට් එක ගත්තොත් එහෙම තප්පරේට ඇවිදින්න ඕනේ රූම් එකෙන් රූම් එකට යන්න ඕනේ. ක්ලයන්ට්ලා මොනවද කරන්නේ නිද්ද කියලා බලන්න ඕනේ. විනාඩි 15න් 15ට තියෙනවා කෙයාගිවින් ප්ලෑන් දාන්න ඕනේ. නෝට් ලියන්න ඕනේ. ඒ රෙසිඩන්ට්ගේ මූඩ් එක ඒ වෙලාවේදී කොහොමද කියලා බලන්න ඕනේ. එහෙම හැමදේම කියන්නේ අපි මොනවා හරි දෙයක් ඒ ක්ලයන්ට් වෙනුවෙන් කරා නම් ඒ ක්ලයන්ට් ඒ වෙලාවේදී ඒක කරන්න බෑ. හරි මොනවද ඒ දක්වන ප්‍රතිචාර හැමදේම අපි ලියන්න ඕනේ. ලියලා මේව අප්ලෝඩ් කරන්න තියෙනවා. මේ සිස්ටම් වලට දාන්න ඕනේ ඒවා. ඒ විදිහ තමයි. ඉතින් මට ලැබිච්ච අත්දැකීම් එක බලනකොට ඊශ්‍රායල් වලිනුයි UK වලිනුයි ඊශ්‍රායල් තමයි මට නම් හොඳම ලේසිම. ඔයාලගේ අත්දැකීම් ෂෙයා කරන්න බලන්න. එතකොට අපි ආයෙත් දවසක හම්බෙමු. බයි.